ආයිබෝන් හැමෝටම. පරම සත්‍යයට යන මාර්ගයේ ඔබ දැන් සිටින්නේ කොතනද? ඕනෑම මිනිසෙක් ඔබත් ඇතුළුව පරම සත්‍යයට යන මාර්ගයේ යම් සන්ධිස්ථානයක තමයි සිටින්නේ. මේ සඳහා ඔබ යම්කිසි ආගමික නිකායකට අයිති වෙන්නවත්, යම්කිසි විශ්වාසයක් අරගෙන තියෙන්නවත්, යම්කිසි දැනුමක් තමන් සතු කරගෙන සිටින්නවත්, පරම සත්‍යය කියන දැනුම තමන් තුළ තියෙන්නවත් අවශ්‍ය නැහැ. මනුෂ්‍ය වශයෙන් ඇස්කන් නාසාදී ඉන්ද්‍රියයන්ගෙන් ලෝකයක් හඳුනාගෙන ඉන්න මනුෂ්‍යෝ තමයි අපි ඔක්කොම. සියලුම මනුෂ්‍යෝ පරම සත්‍යයට යන මාර්ගයේ යම් ස්ථානයක යම් සන්ධිස්ථානයක තමයි සිටින්නේ. දැන් මේ පරම සත්‍යයට මාර්ගය කියන එක ඇත්තෙන්ම හරි ලස්සන අලංකාර දෙයක්. මේ මාර්ගය තුළ විවිධ දේ අපිට හම්බ වෙනවා. දැන් ලෝකයේ දර්ශනවාද විදිහට තියෙන දේවල්, දැන් අපි ගත්තොත් මාක්ස් වාදය, ඔය වගේ දේවලුත් මේ පරම සත්‍යයට යන මාර්ගයේම හම්බ වෙන දේවල් තමයි. මාක්ස් වාදය මගින් ඔබ තුළ සිදුවෙන යම් ක්‍රියාවලියක් විවරණය කරනවා, අර්ථ නිරූපණය කරනවා. මෙන්න මෙහෙම දෙයක් මේ මනුෂ්‍ය වර්ගයා තුළ දිගටම සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලියේ යම් කිසි ස්ථානයක තමයි මනුෂ්‍ය වර්ගයා සිටින්නේ කියලා කියනකොට, ඒ මනුෂ්‍ය වර්ගයාගේ සමාජිකයෙක් විදිහට ඔබ තුලත් ඒ කියන ක්‍රියාවලියේ යම් කිසි කොටසක්, යම් කිසි දෙයක් ඔබ තුලත් සිද්ධ වෙනවා. දැන් ඔය වගේ දර්ශනයක් කරන්නේ අපි තුල සිදුවන මේ සම්පතිය, මේ සිතුවිලි සම්පතිය, මේක ස්වභාවයෙන්ම සිද්ධ වෙන්නේ නැවත නැවතත් ඉපදීම, මේකට යම්කිසි අර්ථ නිරූපණයක් දීලා මේකේ යම්කිසි ස්වභාවයක් හඳුනා ගැනීමක් තමයි කරන්නේ. මේ සම්පතියේ ඇති යම් ස්වභාවයන් හඳුනාගෙන ඒවාට අර්ථ නිරූපණය දීමක්, අර්ථ නිරූපණයක් කිරීමක් තමයි ඔය වගේ දර්ශන වලින් කරන්නේ. ඉතින් ඒ දර්ශනයට අනුව දැන් මේක මාක්ස් වාදය කියන එක දේශපාලන දර්ශනයක්. ඒ දර්ශනය තුළ ඔබ නොදැනුවත්වම සමාජිකයෙක් වෙලා තියෙන නිසා ඔබ ඒ දර්ශනයට ඉබේම අයිති වෙනවා. දැන් මේ දර්ශනය කී දෙනෙක් පිළිගන්නවද කියන එක වෙනම කතාවක්. නමුත් ඒ දර්ශනය පිළිගන්න අය අතරේ ඔබ ඒ දර්ශනයට අයිති සමාජිකයෙක් වෙලා ඉවරයි. ඔබ කැමති වුණත් නැතත් ඔබ තුල යම්කිසි ඒ දර්ශනය මගින් කියන ක්‍රියාවලියේ යම්කිසි කාර්යභාරයක් ඔබ තුලින් සිද්ධ වෙනවා. ඉතින් මේවා මේ පරම සත්‍යයට යන මාර්ගයේම හම්බ වෙන දේවල්. මොකද පරම සත්‍ය කියන්නේ අපි තුල සිදුවන ස්වභාවය හරියටම හඳුනා ගැනීම. දැන් ඒ ක්‍රියාවලිය යම් කිසි දුරකට හඳුනාගෙන ඒකට යම් කිසි අර්ථ නිරූපණයක් දීම තමයි මේ මාක්ස් වාදය වගේ දේවල් වලින් කරන්නේ. එතකොට ඔය මාක්ස් වාදය වගේ දෙයක් ඉගෙනගෙන ඒක පිළිගන්න කෙනා බොහොම ගැඹුරින් තමන්ගේ මතවාද වෙනස් කරගන්නවා. මොකද ඒගොල්ලොත් මේ යම්කිසි සත්‍යයක් තියෙනවා කියලා, මෙතන තියෙන සත්‍යයක් හඳුනාගෙන මුළු ලෝකයටම පොදු වුණ ස්වභාවයක් මේක කියලා හඳුනාගෙන ඊට පස්සේ ඒක මත තමයි මේ මතවාදය ගොඩනගන්නේ. ගොඩනැගුවාම දැන් මේක දේශපාලන මතවාදයක් නිසා ඔබ කැමති වුණත් නැතත් ඔබව අයිති වෙනවා අර ඒ මතවාදයේ තුල
සිදුවන දෙයට ඔබත් සමාජිකයෙක් වෙනවා ඔබ කැමති වුණත් නැතත්. ඉතින් මේක එක පැත්තකින් අර තමාගේ නිදහස තමාගේ පෞද්ගලික නිදහස කියන එකට පහරක් එතනින් වැදීමකුත් වෙනවා. මොකද ඔබ නොදැනුවත්වම ඔබගේ කැමැත්තෙන් තොරව ඔබව මේ මතවාදයේ තුල සමාජිකයෙක් බවට පත් වුනහම හදිසියේ මේ මතවාදයට විශාල බලයක් හම්බ වුණොත් ඒගොල්ලන්ට ඔබව ඔබේ කැමැත්තෙන් තොරව වුණත් මෙහෙවන්න පුළුවන්. මොකද ඔබ තුල වැඩ කරන යම් ස්වභාවයක් ඒ අය තමන්ගේ මතවාදයේ කොටසක් විදිහට දකිනවා. ඒකේ සත්‍යයකුත් තියෙනවා. මොකද දැන් මේ සම්තතියක් කියන්නේ දැන් මේ සම්තතිය හැම පුද්ගලයාගේ තුලම ඉදිරියට ගමන් කරනවා. නොනවති නැවත නැවත ඉපදෙමින් යන සම්තතියක් තියෙන්නේ. මේක ඒගොල්ලෝ හඳුනාගෙන තියෙනවා. ඊට පස්සේ මේක ඒගොල්ලන් යම් අර්ථ නිරූපණයක් කරනවා. මේක මෙන්න මේ ආකාරයට මේ පැත්තට තමයි යන්නේ. මෙන්න මෙහෙම පරමාර්ථයක් මෙහෙම දෙයක්කට මේක යන්න අවසානයේ යනවා කියලා වගේ. ඉතින් ඔය ගැන වඩා විවරණයක් වඩා විස්තරාත්මක විවරණයක් කරන්න මම පසුව බලාපොරොත්තු වෙනවා. නමුත් මට පෙන්වන්න ඕනේ ඔබගේ කැමැත්තෙන් තොරව මේ මතවාදය හරහා ඔබ එහි සමාජිකයෙක් බවට පත් වෙනවා. ඒ වගේම එතකොට ඔබව අයිති වෙනවා. එයට ඔබ කැමති වුණත් නැතත්. දැන් මේකේ ඒ අය දැකලා තියෙනවා යම්කිසි එක ස්වභාවයක් හැමෝගෙම තුල වැඩ කරන එක ස්වභාවයක්. ඒකට දුන්න අර්ථ නිරූපණය අනුව තමයි මේ සංවිධානය මේක ලෝකයටම පොදු. මොකද හැමෝම මිනිසුන් තුල ඇති ස්වභාවයන් අධ්‍යයනය කිරීමෙන් මිනිසුන් තුල ඒක ස්වභාවික පරිසරයේ තියෙන ස්වභාවයන් එක්කත් සංසන්දනය කරලා භෞතික ලෝකයේ අපිට දකින්න ලැබෙන නියමයන් දැන් වතුර උණු කළාම මේ උෂ්ණත්වයේදී වාෂ්ප බවට පත් වෙනවා කියන එක නියමයක්. කොහේ ලෝකේ කොතනදී මේක කළත් වතුර උණු කරන එක ඒක සිද්ධ වෙනවා. ඒ උෂ්ණත්වයේදී වාෂ්ප වෙනවා. ඒක ස්වභාවික නියාමයක්, කවුරුවත් කරන දෙයක් නෙමෙයි. ඒක ස්වභාවය ධර්මයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ වගේ ස්වභාව ධර්මයේ තියෙන නියාමයන් හරිම ස්පෙસિෆික්, හරිම ඩෙෆිනිට් ඒ විදිහටම තමයි වැඩ සිද්ධ වෙන්නේ. ඒක කවුරුවත් කරන දෙයක් නෙමෙයි, ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන දෙයක්. එතකොට මේ මිනිසුන් තුලත් මේ නියාමයන්, මේ ස්වභාවයන් තියෙනවා කියන එක හඳුනා ගැනීමත් මේ දර්ශනයෙන් කරනවා. එතකොට ඊට පස්සේ ඒකට අර්ථ නිරූපණයක් දෙනවා. මෙන්න මේ විදිහේ ස්වභාවයක් තමයි මේ මිනිසුන් තුල වැඩ කරන්නේ. මේ ෆෝසස්, බලවේග ඒ විදිහට වැඩ කරලා මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා ඒගොල්ලෝ උපකල්පනයකුත් කරනවා. මේ වැඩ කරන බලවේගවල අවසාන ප්‍රතිඵලය විදිහට මේ වගේ ප්‍රතිඵලයක් ඇති වෙන්න පුළුවන්. අර භෞතික ලෝකයේ සිදුවන දේවල් නියමයකට අනුව සිද්ධ වෙනවා වගේ මේ මිනිසුන් තුළ සිදුවන මේ ඇති බලවේග වල ක්‍රියාකාරීත්වයත් එක්තරා නියමයකට අනුව සිද්ධ වෙනවා. ඒ නියමය මේකයි කියන එක තමයි දැන් මේ දේශපාලන දර්ශනයේ මාක්ස්වාදය කියලා කියමු. ඒක තුල කියන්නේ. එතකොට මේක අධ්‍යයනය කරපු කෙනා ඒක මගින් සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. එයාව තමාගේ ඇතුළාන්තයෙන් විශාල පෙරලියකට පත් කරනවා ආගමක් වගේ. ඒක ආගමකින් කරන දේ තමයි මේ කරන්නේ. මොකද තමා තුළ පුද්ගලයෙකුගේ තුළ තියෙන ස්වභාවයන් හඳුනාගලා දීලා මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙන්නේ. ආගමකින් කරන්නේත් මේක තමයි. මේ වගේ ස්වභාවයක් පුද්ගලයන් තුළ තියෙනවා කියලා
ඒ පුද්ගලයන් තුළ තියෙන ස්වභාවයන් හඳුනා ගැනීම ලෙහෙසි නෑ. මම කියලා මමත්වය තුලින් බලනකොට ඒ ස්වභාවයන් අපිට දකින්න අමාරුයි. මමත්වය අයින් කරලා මේවා කොහොමද සිද්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් පැත්තක ඉඳන් බලා ඉන්නකොට තමයි ඒ ස්වභාවයන් අපිට දකින්න ලැබෙන්නේ. පැහැදිලි වෙන්නේ. එතකොට ඒ ආකාරයේ පැත්තක ඉඳන් බලා ඉඳලා කරපු නිරීක්ෂණයක ප්‍රතිඵලයක් තමයි ඒ වාදය. මාක්ස් වාදය අපි උදාහරණයකට ගමු. දැන් ඒ මගින් ඔබ නොදැනුවත්වම ඒ දැනුම් සම්භාරයේ ඒ මතවාදයේ කොටසක් බවට පත් වෙනවා. මොකද ඔබ තුල ඒ ස්වභාවය වැඩ කරනවා. ඒගොල්ලෝ කියන ස්වභාවය ඔබ තුල ඒක වැඩ කරන්නේ ඔබේ කැමැත්තෙන් නෙමෙයි. ඔබ කැමති වුණත් නැතත් ඒක ඔබ තුල වැඩ කරනවා. එතකොට අර ලෝකේ පවතින ස්වභාවයන් මිනිසුන් තුල පවතින ස්වභාවයන් හඳුනා ගැනීමක් කිරීමට උත්සාහ කිරීමක් තමයි මගින් කරන්නේ. මමත්වයේ එතනත් නැති වෙනවා. එතකොට ඔබ නෙමෙයි ඔබ තුල මේ ස්වභාවය කොහොමද පවතිනවා? ඒක ඔබ හිතලා කරන දෙයක් නෙමෙයි. ඒක ස්වභාව ධර්මයෙන් වෙන දෙයක්. අර වතුර උණු වෙන එක වතුර උණු වුණාම වාෂ්ප බවට පත් වෙන එක ස්වභාවයෙන්ම වෙන දෙයක්. ඒ වගේ ඔබ තුලත් මේ ස්වභාවයන් තියෙන ඒවා ස්වභාවයෙන්ම වෙන්නේ. ඒක ඔබ කරන දේවල් නෙමෙයි. අන්න එතකොට එමගින් ඔබගේ මමත්වය එතන නිෂේධ වෙනවා. නිෂේධ වෙලා එතකොට ඔබ නොදැනුවත්වම ඔබගේ කැමැත්තෙන් ඇතුව හෝ නැතුව ඔබ ඒකේ කොටසක් බවට පත් වෙනවා. එයාගේ අර්ථ නිරූපණයන් වලට ඔබ ඉබේම ඔබගේ මමත්වය එතන වැදගත් වන්නේ නැහැ. ඔබ වෙන්නේ ඉබේම ඒ අර්ථ නිරූපණයන්ගේ කොටසක් බවට පත් වෙනවා. දැන් මට කියන්න ඕනේ මේකේ තියෙනවා සත්‍ය භාවයක්. ඒ කියන්නේ මේක එහෙම තමයි මේ මිනිසුන් තුල එකම ස්වභාවයන් වැඩ කරනවා. මමත්වය නිසා මේ මිනිසුන් ඒව දකින්නේ නැති වුණාට එකම ස්වභාවය මේවත් මේ භෞතික ලෝකයේ තියෙන නියාමයන් වගේ මිනිසුන් තුල තියෙන නියාමයන්ුත් එකම විදිහට තමයි යන්නේ. එකම ස්වභාවයෙන් තමයි වැඩ කරන්නේ. මේකට මේ ඔබ ඇඳගෙන ඉන්න ඇඳුම මොකක්ද? ඔබ ආගමික පුද්ගලයෙක්ද නැත්නම් ඔබ සමාජයේ කොන් වෙච්ච කෙනෙක්ද අපරාධකාරයෙක්ද ඔබ සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්ද කියලා ඒ ඔබගේ රෝල් එක ඒක අදාළ වෙන්නේ ඔබ මිනිස්සෙක් නම් මිනිසුන් තුල මිනිස්යා තුල තියෙන සිතුවිලි එකම මොඩල් එකෙන් තමයි යන්නේ මිනිස්සෙක් නම් ඕනෑම මිනිස්සෙක්. දැන් මාක්ස් වාදය වගේ දර්ශනයකින් මේක හඳුනගෙන මේ මිනිසුන් තුල තියෙන මේ ස්වභාවයකට මේ වගේ ස්වභාවයක් වැඩ කරනවා කියලා ඒක අර්ථ නිරූපණයක් දීලා තියෙනවා. එතකොට අපි කියමු බුද්ධ දර්ශනය. බුද්ධ දර්ශනය වගේ දෙයකිනුත් බුද්ධ දර්ශනයුත් කරන්නේ මේකම තමයි. පරම සත්‍ය කියලා කියන්නේත් මේ ස්වභාවයන් හඳුනාගෙන ඒ ස්වභාවයන් පැහැදිලි කරලා දීමක් තමයි. මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. එතකොට හැම පුද්ගලයා තුළම මේ ස්වභාවය තමයි වැඩ කරන්නේ. එතකොට ඒ මගිනුත් පරම සත්‍යය මගිනුත් ඔබ ඔබ කැමැත්ත ඇතත් නැතත් ඔබ ඒ මාර්ගයේ ඉන්න කෙනෙක්. යම් කිසි දැනක තමයි ඉන්නේ ඔබ. පරම සත්‍ය පැත්තෙන් කෝණෙන් බැලුවත් පරම සත්‍යයට යන මාර්ගයේ යම් කිසි ස්ථානයක තමයි ඔබ දැනට සිටින්නේ. එතකොට ඔබ සමාජිකයෙක් නොදැනුවත්වම ඔබ සමාජිකයෙක් වෙනවා මේ ක්‍රියාවලියේ. දැන් මම පටන් ගත්තේ ඔබ කොතනද මේ පරම සත්‍ය දකින්න යන මාර්ගයේ සිටින්නේ කියන එක. එතකොට මට කියන්න අවශ්‍ය උනේ
ඔබ නොදැනුවත්වම ඔබ මෙම මාර්ගයේ යම්කිසි ස්ථානයක තමයි සිටින්නේ කියලා. එතකොට මේ ගැන තවදුරටත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක ටිකක් බිග් වෙන නිසා. මේ පරම සත්‍යයට යන මාර්ගය සහ ඔබ කොතනද එතන සිටින්නේ කියන එක ගැන. ස්තුතියි.